ඒ මතකේ අපිට රිදුම් දෙනවා. තිලක් ඔබේ හදවත කොයිතරම් රිදුම් දෙනව ඇතිද? මට මං ආස කරපු චිත්‍රය අඳින්නත් බැරි වුණා. මේ මතකය මොන වගේ මතකයක්ද? ඇත්තට මේකලා මේ මතකය ඇතුලේ අපිට දරා ගන්න බැරි තැන් ගොඩක් තියෙනවා. මං අදටත් සමහර ඒ මතකය ඇතුලේ පසුතැවෙනවා වගේම සමහර වෙලාවට මං මට මගහැරිච්ච දේ ගැන සතුටු වෙන නිහතමානීව සතුටුත් වෙනවා. මම මේක කොහෙවත් කියලාත් නැහැ. මේක දන්නේ මමයි කීප දෙනෙකුයි විතරයි. ඒ දන්න කීප දෙනාගෙන් දෙදෙනෙකුම අද ජීවිතුන් අතරත් නැහැ. ඒ එක්කෙනෙක් මාල්නී ෆොන්සේකා මහත්මිය, අනිත් කෙනා තිලක් ගොඩගමාන්න මහත්මයා. මේකේ කතාව මෙහෙමයි. මාල්නී ෆොන්සේකා මහත්මිය දැන් ওই මාදිවල නිවස හදපුණා. එහෙ පදිංචියට ගියන් පස්සේ මේ මාල්නී ෆොන්සේකා මහත්මියගේ අර සම්මානය එහෙම තියලා තියෙනවා. ඉතින් එතනදී ඒ සාලේ ලොකු බිත්තියක් තියෙනවා, හිස් බිත්තියක්. ඒකට මාල්නී ෆොන්සේකා මහත්මියට ඒක එයාගේ පින්තූර සසර චේතනා ෆිල්ම් එකේ මාල්නී ෆොන්සේකා මහත්මිය හරි ලස්සනට ඉන්න පින්තූරයක් තියෙනවා. ඒක ලොකුවට ඇඳලා දෙන්න කියලා කිව්වා. කිව්වහම චිත්‍ර ශිල්පියෙක් හොයද්දී මට මාල්නී ෆොන්සේකා මහත්මියගේ අයියාගේ දුව, ඒගොල්ලොත් මේ සිනමාවට සම්බන්ධයි, තරින්දි ෆොන්සේකා. තරින්දි මට කතා කරලකවත් තිලක් මෙහෙම මාල්නී නන්දට මේ චිත්‍රයක් ඇඳ ගන්න ඕනේ, මං ඔයාගෙන කිව්වා මේ අපි යන් පොඩ්ඩක් ගෙදර ගියා. දැන් මං ඒක ගියාම මට ඒ ගේ දැක්කහම මාල්නී අක්කා, දැන් ඊට පස්සේ අපි මාල්නී අක්කා කියන්න ගත්තා. දැන් ඒ ශේෂ්ත්‍රය එහෙමනේ. දැන් මාල්නී අක්කට මට දැන් ඒ ඉල්ලන එක මගේ ඔළුව ඇතුලේ නෑ, ඒක එතනට ගැලපෙනවා කියලා. දැන් අඩි 6ක විතර කැන්වස් එකක මේක අඳින්න. දැන් මම කැන්වස් ආර්ට් කරන්නෙත් නෑ. මං කිව්වා මට මෙහෙමයි මාල්නියක්ගේ ඕක ගැහුවොත් අර ඉස්සර වගේ ලොකු ෆිල්ම් කට් අවුට් එකක් වගේ වෙයි සාලේ. මමට මේ ෆොටෝ එක දෙන්න, මම මේක ඇඳලා දෙන්නම් වෙන ක්‍රමයකට. මොකද අර ලොකු ඇතුල් වෙනකොට මාල්නියක්ගේ ෆිල්ම් කට් අවුට් එකක් ගහන තරම් මාල්නියක්ක මට ඊට වඩා ලොකුවට දැනෙනවා. මේක මෙහෙලේ නිලි රැජිනනේ. ඊට පස්සේ මං ඒකත් අරගෙන ෆොටෝ එකත් අරන් මං ඇවිල්ලා කිව්වා මේ තිලක් ගොඩවහන් මහත්මයා, එතුමත් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, මේ අපේ 9 හට්ස් ආයතනයේ සභාපතිතුමන් සහ ඒකේ මූල්‍ය අධ්‍යක්ෂිකාව අපේ රේඛා වික්‍රමසිංහ මහත්මියත්, එතුමියත් මාල්නී ෆොන්සේකා මහත්මියක ළඟ සම්බන්ධතාවයක් තියෙනවා. මම මේ දෙන්නටම කිව්වා මෙහෙම මාල්නී අක්ක මට මෙහෙම ෆොටෝ එකක් දුන්නා, මේක මෙහෙම කරන්න කියලා. මං හැබැයි කිව්වේ මේක මෙහෙම කරොත් මිස්ටර් ගොඩමාන්න මේක මෙහෙම ගැලපෙනවද එතනට කියලා. එතකොට මිස්ටර් ගොඩමාන්නත් කිව්වා ඔව්. ඒ වෙලෙම කෝල් කරා මාල්නී මහත්මියට. මාල්නී එහෙමයි කතා කර මං සොරම කියන්නේ මාල්නී මේ ෆොටෝ එක එච්චර ලොකු කරාම මේ ක්වොලිටි එක එන එකකුත් නෑ. ඒක ඒ කියන්නේ රීප්‍රොඩියුස් වෙද්දී අර ක්වොලිටි එක එන්නේ නෑ. දෙක ඔයාගේ සාලෙට මේක මැච් වෙන්නේ නෑ එච්චර ලොකුවට. ඊට පස්සේ මාල්නී මහත්මිය හරි නිහතමානීනේ. දැන් මම ගොඩාක් ශේෂ්ත්‍රයේ බාලයෙක් වුණත් මගේ යම් කිසි ප්‍රවීණත්වයක් තියෙනවනේ චිත්‍ර කලාව සම්බන්ධ. මාල්නී අක්කා ඒක පිළිගත්තා. හරි තිලක් මේ එහෙමනම් අපි මේක නොකරෙමු, මේ විදිහට අපි මේක වෙන විදියක් බලමු කියලා. ඊට පස්සේ වසර කීපයකට පස්සේ මම 2022 ඉන්දියාවේදී අපි ගියා. ඉන්දියාවේ සාංචි නුවර ගිහිල්ලා චෙන්නයි වල ඉඳලා සාංචි නුවරට යන්න අපි ওই අනගරික ධර්මපාලේ නිකේතනේ හිටියේ. ඉන්දෙද්දී අහම්බෙන්නට මාන්නේ අක්කව හම්බ වෙන හැටි අර රේඛා වික්‍රමසිංහ මහත්මියත් එක්ක. ඊට පස්සේ එකපාරටම මේ රේඛා වික්‍රමසිංහ මහත්මිය අඳුන දුන්න මෙන්න මේ තිලක් ඉන්නවා දැක්කද කියලා. මාන්නේ අක්ක මම දැක්ක හැටි එකපාරට පුදුමෙලා කට ඇරුණා. ඇරලා එතකොට ඇඟෙවිත් නෑ. අපි දන්නවා එතකොට එතුමිය ඇවිල්ලා හිටියේ චෙන්නයි රෝහලේ මේ ශල්ලි කර්මයකට. ඊට පස්සේ එදාම හැන්දෑවේ මං ඊට චෙන්නයි නගරේ අපේ shopping කරන නගරයක් තියෙනවා ටී නගර කියලා. එහෙ යද්දිත් මාල්නී අක්කයි මේ රේඛා මහත්මිය එනවා. මං කොහේ මාල්නී අක්ක මේ යන්නේ කියලා කිව්වම මල්ලි කොහෙද මේ ඔයා යන්නේ මේ මට අපිට මෙන්න මේ වගේ දේවල් කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා අක්කේ මම නම් අරා පැත්තේ ගියා ඒ තියෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ තෙහෙ ගිහිල්ලා ඇවිල්ලා මේ අපි එක හැන්දෑවේ කතා කරත් හිටියා. ඉතින් අපි එදාම එතනින් ගියා. ඒගොල්ලෝ දවස් දෙකක් නැවතින හිටියා. මොකද එතන ඉඳන් අර චෙන්නයි වල රෝහලට කිට්ටු නිසා. ඉතින් ඒක නිසා දැන් මම මාල්නී අක්ක නැති වෙනකොට මම ආයෙත් ලංකාවේ නෑ. මම ඇත්තට ඒ වෙලාවේ ජපානයේ අපි හිටියේ. මම ඒත් මගේ චිත්‍ර වැඩ වගේකට දැන් සති 3-4කට උඩදී මං එහෙ. මට මේක හරි දුකයි ප්‍රවෘත්ති ආවා. ඒත් මට මේ වෙලාවේ මම කාටවත් කියන්න ගියේ නෑ. මම අඳින්න ගියා මාල්නී අක්කගේ ෆොටෝ එකක්. ඒක ඇඳනනම් අද මිනිහ ඉස්සරහා තියෙන මං ඇඳපු චිත්‍ර. මට එහෙම ලකුණු දාගන්න එහෙම මට අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ. මම බොහොම නිහඬව ඒක මේ දරාගෙන හිටියා. මේ මාල්නී අක්කගේ නිහතමානීකමයි
ඒ අපි දැකපු හෙලේ මහා රජ නිලි රජින අද අප අතර නෑ. ඒ ඇයට උපහාරයක් විදියට මම මේ ගීතය තෝරගත්තේ. පෙම්බර මధు මගේ මානකේ